ඒතර ඒ ශක්තියින් ටික නැතුව අපි කිසි කෙනෙකුට ජීවත් වෙන්න බෑ. දරුවා ඉපදුන වෙලාවයි බිහි වුණ වෙලාවයි දෙකක්. ඒක සුවරාලේ සිවිය කැඩලා ගියයින් පස්සේ තමයි සුවර පිට කරන්නේ. ඒ සිතුවිලි ධාරාවෙන් තමයි දරුවා සමාජයට යන්නේ. සතර තමයි පරම ධනෙ. විශ්වයේ ඒ කිරණ හැම කෙනෙකුටම ලැබෙනවා. ඒ කියන්නේ ඒකේ රසයේ තියෙන උඩ. ඒ පාප සිතුවිලි ඇති වෙන්නේ ඒ කියන්නේ අපි විශ්වයේ කියන දැන් මේක අපි දෙවියන් නැහැ කියලා කිව්වට අපි තාත්තා ගන්න කෙනෙක්. මනස සම්පූර්ණයෙන්ම හිත ඇතුළට කරොත් දැන් ගහකට හේතු වෙලා ඉන්න කෙනෙකුට අපිට දැනෙන අමුතුම ශක්තියක්. ඒ මහ පොළොවේ තියෙන ශක්තියත් උන්වහන්සේගේ ශරීරයට දුන්නා. මගේ දෑතින් පිට කරන සබ්බේ සත්තා උම්මත්තිකා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. පටවැන්දි ප්‍රොඩක්ෂන්ස් අපේ YouTube නාලිකාවට ඒ වගේම ටෝක් විත් සංක වැඩසටහනට ඔබව වෙනද වගේම ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. ආයිබෝවන් කියලා. ඔබ ජීවත් වෙන ප්‍රදේශයට රටට ලෝකයට සාපේක්ෂව මේ විශ්වය කියලා කියන්නේ නිමක් කොනක් අපිට හිතා ගන්නවත් බැරි ඉතාමත්ම පුළුල්ව පැතිරුණු අවකාශයක්. ඉතින් මේ අවකාශයට අදාළ පුංචි ග්‍රහලෝකයක තමයි ඔබත් මමත් වර්තමානයේ මේ ජීවත් වෙමින් සිටින්නේ. මේ පුළුල්ව විශ්වයේ ශක්තිය ගැනයි අද අපි කතා කරන්නේ. ඉතින් වෙනද වගේම අද වැඩසටහනටත් අපි සම්බන්ධ කරගත්තා අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පී.බී. රත්නායක ජ්‍යොතිෂතුමාව. ඉතින් ඔබතුමාව ඉතාමත්ම ගෞරවයෙන් අපේ වැඩසටහන පිළිගන්නවා ජ්‍යොතිෂතුමනි. ආයිබෝවන්. සුපුරුදු පරිදි අද වැඩසටහනත් සරල තැනීම පටන් ගමු රත්නායක මහත්මයා. ඔබතුමා කියවාගෙන තියෙන ආකාරයට මොකද්ද මේ විශ්ව ශක්තිය කියලා අතරම කියන්නේ? විශ්වයේ ශක්තිය කියන්නේ අපි දැන් මේ ජීවත් වෙන මහ පොළොව ඊළඟට මේ අවකාශය. මේ අවකාශය තුල දැන් අපිට තියෙන ශක්තියින් තමයි දැන් අපි මේ ගන්න හුස්ම ටික පවා විශ්වයේ ශක්තිය. සූර්ය කිරණ විශ්වයේ ශක්තිය. ජලයේ විශ්වයේ ශක්තිය. ඒතර මේ ශක්තියින් ටික නැතුව අපි කිසි කෙනෙකුට ජීවත් වෙන්න බෑ. මව් කුසේ ඉඳලා එළියට එනකොට දැන් මව්ගේ සිතුවිලි තමයි දරුවා කුසේ ඉන්න දරුවා පෝෂණය වෙන්නේ. මව් ගන්න ආහාර වලින් තමයි පෝෂණය වෙන්නේ. ඒතර මේ විශ්වයේ තියෙන ඒ ශක්තියින් තමයි මහ පොළොවේ ගස්වල ගෙඩි හැදෙන්නේ, කරල් හැදෙන්නේ, මල් පිපෙන්නේ ඔක්කොම වෙන්නේ. ඒ ජලයේ උත්පාදනය වෙන්නේ ඒකෙන්ම. ඊළඟට සුළඟ. දැන් මව් කුසේ ඉන්නකොට දරුවා අම්මා ගන්න හුස්ම ටික ගන්නවා. ඊළඟට මව් කුසෙන් බිහි වුණායින් පස්සේ දැන් ඔබතුමා අහලා ඇති මේ දරුවා ඉපදුන වෙලාවයි බිහි වුණ වෙලාවයි දෙකක්. ඒක දරුවා ඉපදුන වෙලාව ගත්තොත් දැන් බිහි වුණ වෙලාව ගන්න අපි මව් කුසෙන් එළියට පැමිණෙනවා. බිහි වුණ වෙලාව ගන්න පළවෙනි වතාවට දරුවා හුස්ම ටික අරගෙන. දැන් දරුවාගේ සුවේසනාලිකාව තියෙන නාලේ තියෙනවා. ඒ නාලේ අර ඇපල බටයක තියෙන සිවියක් වගේ දෙයක් තියෙනවා. සුවරාලිය. ඒ සුවරාලියේ සිවිය කැඩලා ගියයින් පස්සේ තමයි සුවර පිට කරන්නේ. ඒතකොට ඒ එක්කම තමයි දරුවා හඬන්නේ. ඒ එක්කම තමයි දරුවා ආස්වාද ප්‍රස්වාස කරන්න පටන් ගන්නේ. ඒතකොට විශ්වයේ පළවෙනි දායක තමයි මෙයාට දැන් ලැබිලා තියෙන්නේ. වායුව. ওই වායුව තියෙන තාක්කල් දරුවා වැඩිනවා. ඊළඟට ඒ දරුවා අපි ඉපදුනායින් පස්සේ දරුවා අපි බලන්න අප්‍රසන්නයි. දරුවා නාවලා පිරිසිදු කරලා ගත්තයින් පස්සේ දරුවා පැහැපත් වෙනවා. ඒ පැහැපත් වෙලා දවස් කීපයක් යනකොට සාමාන්‍යයෙන් දුඹුරු පාට හැඩයක්, රෝස පාට හැඩයක් වගේ ගන්න ඒ තියෙන ශරීරය අර සූර්යාගේ විශ්වයේ තියෙන ශක්තිය. සූර්ය කිරණ මෙයාගේ ශරීරයට වැටෙනවා. ඒ සූර්ය කිරණ වැටුණයින් පස්සේ මේ දරුවාගේ පැහැය වෙනස් වෙනවා. බබලන්න පටන් ගන්නවා. දිවිසෙන්න පටන් ගන්නවා. පැහැය. සමහරට අපි කළු පාට කියන්න පුළුවන් සුදු බලන්නේ. නමුත් මේ රන්වන් පාට සමහර අය ඉන්නවා. තලිලු කියලාත් අපි කියනවා. තලිලු කියනවා. ඒ පාටේ ඉන්නේ සූර්යාගේ තියෙන රශ්මි ධාරාව. ඒතර පළමුවම දෙන දායාද තමයි යම් කෙනෙක් කුසේට ඇවිල්ලා මව් කුසෙන් බිහි වුණායින් පස්සේ අර ළමයා ඇඬුවේ නැත්නම් ළමයා මේ ලෝකේ ජීවත් වෙන්න ක්‍රමයක් සැකසීලා නැහැ. ළමයා අඬන්න ඕන. ඒ අඬන්නේ
අර ඉස්සෙල්ලාම ගන්න හුස්ම ටික සෝරාලේ සිවිය කියන කැඩිලා ගියන් පස්සේ ගන්න හුස්ම ටික වෙනහැල්ලයි හાર્ට් එකයි වැඩ කරන්න පටන් ගත්තාන් පස්සේ තමයි ළමයා අපි ඉපදුණා කියලා කියන්නේ. එහෙම නැත්නම් බිහි වෙන්න පුළුවන්. ඒක සමානට ඇබෝෂන් එකක් වෙන්නත් පුළුවන්. එයාට මේ විශේෂ ශක්තියක් ලැබිලා නැහැ. ඒ විශේෂ ශක්තිය ලැබෙන්නේ නැති නිසා තමයි අර වගේ තත්ත්වයකටපත් වෙන්නේ. ඒතකොට දැන් සූර්ය කිරණ නැතුව ගහක් කොලකට කිසිම දෙයක් තියෙන්නේ නැහැ. ඊළඟට වායුව දැන් අපි මේ ගස් යට ගත්තොත් ගහ හෙල වෙනවා නම් මේ වෙනවා හෙලුණා නැවුණත් ඒ වායුව නිතරම තියෙනවා. ඒතර විශ්ව ශක්තියේ ප්‍රධානම දේ තමයි වායුව. ඊළඟට ජලය. ඒක දැන් අර කුඩා ළමයා ප්‍රතිබිවිච්ච ළමයා මාස 3ක් 4ක් යනකොට අර බිම තියලා ළමයා මහ පොළොවේ තියෙන ස්පර්ශයගේ ශරීරයට දෙනවා. ඒක ශක්තියක්. දැන් ශක්තින් 3ක් කිව්වා. ඒක ශක්තිය. ඒ ශක්තිය දුන්නායින් පස්සේ තමයි ළමයා ගිහිල්ලා ළමයාගේ මනස වැඩෙන්න පටන් ගත්තේ පරිසරයත් එක්කම. ඒ ආශ්‍රය කරන පරිසරය වෙන්න පුළුවන්. දැන් ළමයේ කිසිම ළමෙක් පව් අරන් ඉන්නේ පව් කරන්නේ. නමුත් වැඩෙන්න අර හිතට මේ ඇතුල් වෙන මේ යම් සිතුවිලි ධාරාවක් ඒක දෙමව්පියන්ගෙන් වෙන්න පුළුවන් පරිසරයෙන් වෙන්න පුළුවන්. ඒ සිතුවිලි ධාරාවෙන් තමයි දරුවා සමාජයට යන්නේ. දැන් දරුවා දනගාගෙන ඉහළ දරුවා ගෙදරක දැන් ගම්බදනම් ගෙවල් මේ දොරට ඉස්සරහා දොරට ගහනවා මේ අටි තුනක් ගහනවා. ඒක අල්ලගෙන හිටගෙන ඉවරලා ඒක අතහැරලා අප්පුඩියක් ගන්නවා. අප්පුඩි ගහනවා. මේ කරලා අප්පුඩි ගහනවා. ඒ අප්පුඩි ගහනකොට එයා මම හිටගත්තානේ කියන එක තමයි තියෙන්නේ. එතන ඉඳලා පස්සට යන්නේ නැහැ. යාර විශ්වයේ ශක්තිය එකතු කරගෙන ඒ ටිකත් එක්කම තමයි අර යන්නේ. ඊළඟට තමයි මේ මහ පොළොත් එක්ක ගැටෙන්න පටන් ගන්න. ඒතකොට එයා මෙහෙවන සිතුවිලි ඒ පරිසරයෙන් ලැබෙන දේ තමයි. දැන් හොරකම් කරන මේ කට්ටියගේ පරිසරයට අහුනොත් එයා හොරකම් කරනවා. සාමකාමී පරිසරයට හම්බ වුණොත් එයා සාමකාමී පුද්ගලික වශයෙන් ඉන්නවා. නමුත් අර අපි එලකොට යම් දෙයක් ගේනවනේ. ඒ ගේන දේ මුලදී අපිට දැනෙන්නේ නැහැ, දන්නේ නැහැ මොකවත් නැහැ. නමුත් අර ගති ලක්ෂණ එනකොට ගෙනපු ගති ලක්ෂණ ටික මේකට ප්‍රයෝජනෙ ගන්න. එතකොට ඊළඟට දැන් ඒ විශ්වයේ ශක්තිය දැන් ක්‍රමක්‍රමයෙන් වැඩිලා ඉවරලා. දැන් මේකෙන් විශ්වයෙන් ඉවත් කරනකොට සකුත් තියෙනවා. දැන් අපි හිතමු අකාලේ මිය යනවා. එයා විශ්වයේ මේක තියාගන්න කැමති නැහැ විශ්ව ශක්තිය. එයා ඉවත් කරනවා. ඒකට අපි ආන්නනවා, දොඩනවා, ඔක්කොම කරනවා. නමුත් ඒ කරාට විශ්ව නීතිය කියන හැම කෙනෙකුම සාධාරණයි. දැන් හුලන් ටික ගත්තත්, වතුර ගත්තත්, සූර්ය රශ්මි ගත්තත් කොයි දෙයක්වත් එක හා සමාන තමයි අපිට ලැබෙන්නේ. ඒක අඩු වැඩි කරලා කිරලම යනවා දෙන්නේ නැහැ. ඒතකොට ඒ පුද්ගලයා එයා ඒ ආත්ම භවයේදී මේ ආත්ම භවිතර නෙවෙයි ආත්ම භවයේදී එනකොට ওই විශ්ව ශක්තියම මෙයාට ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා. ඒ නිසා මේ මිහිමඩලෙන්ම අයින් කළා. ඔක තමයි විශ්වයේ තියෙන ශක්තිය තියෙන බලපෑම තියෙන්නේ. එතකොට දැන් අර යහපත් පුද්ගලයෝ දැන් පව් කරන අයට පව් කරන ඉඩ ඕන තරම් දෙනවා. හොරකම් කරන අයට, වංචා කරන අයට මේ ඒ අයට මේ පව් කරන ඕන තරම් දෙනවා, ධනයක් දෙනවා. ඒක තමයි යාළුවෝ පෙළඹෙන්නේ. නමුත් අර පින් කරන කෙනාට එයාට ලැබෙන ධන සම්පත් අඩුයි. සන්තුෂ්ටි පරමන්දනං කියනවා. ඒතකොට සතුට තමයි පරම ධනෙ. එතකොට නිරෝගී බව තමයි ලාභය. සතුට තමයි පරම ධනෙ. එතකොට දැන් විශ්වය අපට ආශ්‍රය කරන්න ලැබෙන නොඑක් ආකාරයේ පුද්ගලයෝ. ඒතකොට එතන මේ විශ්වය දැන් විශ්වයේ නීතිය අනුව දැන් විශ්වාසා පරමාඥාතිය අපි ආශ්‍රය කරන පුද්ගලයෝ. නමුත් පවුලක් ගත්තොත් තාත්තා පුතාට වෛර කරනවා, අම්මා දුවට වෛර කරනවා, නැන්දම ජීල්ට වෛර කරනවා, අසල්වැසියට වෛර කරනවා. ඒ වෛර කරන්න හේතුව තමයි අර විශ්වයේ තියෙන කිරණ වල තියෙන ඝර්ෂණය. දැන් මූණක් ගත්තොත් එහෙම අපි දැන් මට යකාව කියලා ගත්තොත් ඒ යකා ආපුම කන්නඩියකට මූණ ගිහිලා බැලුවොත් දැනගන්න පුළුවන් මූණ සම්පූර්ණ රතු වෙලා මේ වෙනස් වෙනවා.
නමුත් අර සෞම්‍ය කියන තියෙන පුද්ගලට එහෙම නැහැ. දැන් අපි ඈතින් කෙනෙක් ඉන්නලා අපි අකමැති කෙනෙක් හිටියොත් එහෙම අපි ඈතින් එනවා දකින්නට එයා මග අරින්න බලන්නේ අර කිරණ වල තියෙන ගස්තන. ඒ සෞම්‍ය කිරණ එකට සෞම්‍ය කිරණ එකතු වුණොත් ඒක කාලයක් මේකට බැඳිලා ඉන්නවා. නමුත් අර ඒ විස කිරණ ආපහු කාලෙකදී ආවොත් එහෙම අර ගැටුම ඇති වෙනවා. ඒ කියන්නේ සෞම්‍ය කිරණ සහ මේ අනවශ්‍ය කිරණ කියලා කොටස් දෙකක් මේ විශ්වයෙන් අපිට ලැබෙනවා. විස කිරණ කියන එක. හැම දෙයකම තියෙන හොඳ නරක කියන්නේ. අපි මේ හොඳයි නරකයි ගමුකෝ. ඒ හොඳයි නරකයි දෙක මේ දැන් නරක පැත්ත වැඩි වුණාම හොඳ පැත්තට මේ හොඳ පැත්ත ඇවිල්ලා ටිකක් පසුබහින ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි අර ටිකක් අර දැන් අර පුද්ගලයා එනවා කියන තාම කතා නොකරමින් කියලා කියන්නේ නිකන් අර හිතට වෙනත් දෙයක් හිතට ඇතුල් වෙනවා. ඔක තමයි විශේෂ ශක්තියෙන් තියෙන සිදුවෙන කාර්ය මගේ දැනුම හැටියට මම හිතන හැටි. එතකොට මේ රත්නායක මහත්මයා මේ විශ්ව ශක්තිය තුළ ගැඹුරලා තියෙන මේ ඔබතුමා කියපුවා සෞම්‍ය කිරණ සහ විස කිරණ. ඔව්. මේ ශක්තිය කොහොමද අපිට විශ්වයෙන් ලැබෙන්නේ? ඒ වගේම මේ කොහොමද අපේ ශරීරය තුළ මේ කිරණ වැඩ කරන්නේ? ඒක මේ ගත්තොත් විශ්වයේ ඒ කිරණ හැම කෙනෙකුටම ලැබෙනවා. ඒ කියන්නේ සතාසී පවට පව හැම කෙනෙකුට නැත්නම් ජීවත් වෙන්න බෑනේ. ඔව් ඒ කියන්නේ ගස් කොළන් වලට පව ගස් කොළන් වල පව ලැබෙන්නේ. ඒ විශ්වයේ තියෙන ශක්තියින් මතන ගොයන් කරලක් හැදින්නේ. ගහක ගෙඩියක් හැදෙන්නේ. ඈ නමුත් ඔය මේ දැන් ඒකේ ශක්තියින් වල වෙනස තමයි දැන් ගහක මුල තියෙන ගෙඩි තියෙනවනේ. අපි කොස් ගහක් ගත්තොත් වරක ගහක් ගත්තොත් වැල ගෙඩියක් ගත්තොත් වරක ගෙඩියක් ගත්තොත් ඒකේ උඩම තියෙන ගෙඩිය තමයි රස. දැන් අපි කියන දැන් කොල්ලෝ කවදාකවත් බිම තියෙනව කඩන්නේ නැහැ. වැල ගෙඩියක් කඩනකොට වරක ගෙඩියකොත් බිම තියෙන කඩන්නේ. ගහ උඩට ගිහිලා කඩන්නේ. ඒ කියන්නේ ඒකේ රසයේ තියෙන උඩ. අර පෙරලා බේරලා ගන්නවා වගේ තමයි. උඩේන බේරලා ගන්නවා වගේ තමයි ඒකේ රසයේ තියෙන වර්ග ගහ ගත්තොත් වර්ග ගෙඩියක් ගත්තොත් ඒක ඉතාමත් රස දෙන උඩ ගෙඩි. ඒක දැන් මෙතන අර ඒ විශේෂ ශක්තියෙන් උඩට යනකොට ඒ රසයෙන් වෙනස් වෙනවා මගේ හැඟීමක් තියෙනවා. අපි දැන් මේ සංසාර ගමනේදී අපි මේ අවසාන ආපු ගමන නෙවෙයි. ඔව්. එතකොට සංසාරේ මේ අපාගත වෙලා හිටියත් සිව්පාගත වෙලා හිටියත් උරගගත වෙලා හිටියත් ඒ හැම කෙනෙක්ම ඒ අර මේකේ මේ විශ්වයේ ශක්තියත් එක්කම තමයි ඉන්නේ. එතකොට ඒ ඉන්නකොට ගේන දේවල් විශ්වයේ ගේන දේවල් පින්න පව කියන ගේනවල් දැන් ගත්තොත් එimhe අපි විශ්වයේ ශක්තියෙන් ගත්තොත් සමහර දුප්පත්මයි ඉන්නවා. සමහරට පොහොසත්මයි ඉන්නවා කරක සල්ලි වලින් කරගන්න දෙයක් නෑ. ඒක ඇයි එහෙම නම් අපිට මේ ඒක ඇයි එහෙම වෙන්නේ? ඒ වෙන්නේ අපි කරන කුසල කර්ම වල හැටි තමයි. ඒක තමයි දැන් බෞද්ධ ධර්මයේ කියන්නේ බුද්ධ ධර්මයේ කියන්නේ මේ විශ්වයේ ශක්තිය ස්වභාව ධර්මයේ. දැන් ස්වභාව ධර්මයට ආදරය කරලා නැහැ නේ කවුරුත් බොහොම අඩුයිනේ. සතාසී උපාරවත් ආදරය කරන්නේ නැහැ. දැන් සතෙක් මරලා කනවා කියන්නේ පාප සිතුවිල්ල. ඒ පාප සිතුවිල්ල ඇති වෙන්නේ අර කිරණවල තියෙන ගස්කණයක් නිසා. යාර මුලදී එනකොට ගෙනපුවා දැන් එහෙ ඉන්නකොට අපි ග්‍රහපල කියලා කොටසක් ගෙවනවා. ඒ කරන පව්. දැන් මෙහෙට ඇවිල්ලා අපි ඔන්න දැන් සෙන්සුරු ඒරස්ටේ ආව රාහුගේ ආව අර ඒ ග්‍රහය නව දිනාගේ ඒ එනකෙන් අපි කතා කරනවා. අපි දැන් ඒකට ඒක පාප කර්මය තමයි මේ කරලා තියෙන්නේ. ඒ පව්පල දීම තමයි මේ වෙන්නේ. එතකොට මේක ගන්නවා කියන එක පහසු නෑ. මේක පෙරපින් තියෙන්න ඕන. ඊළඟට දෙවියන්ගේ ආකර්ෂණ කැමැත්තක් තියෙන්න ඕන. ධර්මයට ලැබි වෙන්න ඕන. දැන් දෙවියන් නැහැ කියලා කෙනෙක් ඉන්නවනම් දෙවියන් නැත්නම් ඉන්නවා. ඉන්න ගැන හේතුව අපේ අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් මත පහුගිය කොරෝනා කාලේදී දැන් ඔබතුමාට මතක ඇති මරණ 7ක් වුණා. ඉස්සෙල්ලා මරණ 7යි. ඔව්. පස්සේ මට ලැබිච්ච පණිවිඩයක් අනුව ඒවම දෙවියන් උදෙසා ඒ කරන කාර්ය අනුව මරණ 7 නැවතුණා. රෝගීන් 15ක් නැත්නම් ඉස්සල් 17ක් හිටියේ. ඒක නැවතුණා. නමුත් යම් උදවිය කතා නිසා ඒක පිට අත්හැරලා දැම්මා. අවසන් නැවතුනේ කොතනද? මරණ 15000ක් විතර
වුණා. ලක්ෂ ගණනක් රෝගී ඇති වුණා. ඒ කියන්නේ අපි විශ්වයේ කියන දැන් මේක අපි දෙවියන් නැහැ කියලා කිව්වට අපිව පාලනය කරන කොටසක් ඉන්නේ. ඒ පැත්තෙන් ග්‍රහය පාලනය කරනවා. මේ පැත්තෙන් දෙවිවරු පාලනය කරනවා. ඒ දෙවිවරු පාලනය කරනවා දෙවිවරු පුද්ගලයා පාලනය කරනවා කියන්නේ එයාට යහපත් සිතුවිලි දෙන මෙන්න මේ ටික කරන්න මේ ටික කරන්න මේ ටික කරන්න පව් කරන්න එපා. කියලා කියනවා. දැන් අපි ලක්ෂණ 12ට ගත්තොත් ඒ ලක්ෂණ 12ෙම එක එක පුද්ගලයාට මේ ආවේනික ගති ලක්ෂණ තියෙනවා. අපි අර කලින් වැඩසටහනෙත් ඔය ටික කතා කරනවා පුරුල්ලෝෂි වශයෙන්. ඔව්. ඒ ගති ලක්ෂණ තියෙනවා. ඒ ගති ලක්ෂණ අනුව තමයි එයාගේ ප්‍රතිලාභ හටගන්නේ. ඒක පෙර ගේන දේවල් අර මල්ලේ කියනපු දේවල් තමයි ඒක තියෙන්නේ. මේක අපි තේරුම් ගන්න නැහැ. අර හුරු පුරුදු දැන පුරුදු සංසාර පුරුදු ගගා ඒ තියෙනවනේ ඔක්කොම අපි අරගෙන ඉන්නේ මල්ලේ දාගෙන. ඔව්. ඉතින් එතකොට දැන් ගත්තොත් සමහරක් ඉන්නවා ජීවිතේ කොටස් තුනක හතරකට බෙදෙනවානේ. ඔව්. ලදරුවවදිය, ළමාවදිය, තරුණාවදිය ඊළඟට මේ තපෝවෘද්ධ, වයෝවෘද්ධ. ඒතර වයෝවෘද්ධම කියන්නේ වයෝවෘද්ධ කියන්නේ මහලුම. දැන් ලදරු වයස ගත්තොත් එහෙම ලදරු වයසේ අම්මගේ පෝෂණය තමයි වැඩිපුර බලන්නේ. තාත්තගේ ආදරය තමයි වැඩිපුර බලන්නේ. අම්මගේ ආදරය තමයි වැඩිපුර බලන්නේ. ඒකෙන් දැන් සමහර ළමයි ඔය පළවෙනි ළමයා හිටියා දෙවෙනි ළමයා හම්බුනායින් පස්සේ අර ළමයාට වෛර කරන්නේ ඇයි? අම්මගේ ආදරේ තාත්තගේ ආදරේ වෙනස් වෙනවා කියලා. ඒක ඉඳලා ඊළඟට ළමයා අධ්‍යාපන ලබන වයසක් තියෙනවා. ඒ වයසේ එනවා. ඒ වයසේදී අවුරුදු 13 14 වෙනකොට දැන් අවුරුදු 10ට පල්ලෙහා කාලේ වෙනකොට තාත්තගේ ඇඟිල්ල ඉල්ලලා යන්නේ ඊ අනුරහන් තාත්තා අරනවා මොකද්ද? අපි කෝච්චියක් දැකලා නැහැ ළමයා කවදාවත්. නමුත් අර කෝච්චි මේ පුතා මේක තමයි කෝච්චිය කියන්නේ. ඉතින් එතකොට හුඟා දේවල් මෙයා මේ දෙමාපියන්ගෙන් ආభాසය අරගන්න. අවුරුදු 14 පෙන්නයින් පස්සේ කියන්නේ මොකද්ද? තාත්තා දන්නේ කෙන්ගෙඩි. දැන් මේ එතකොට දැන් එයා හිතනවා මම ලොක්කේ. මට හැම දෙයක්ම පුළුවන් කියලා හිතනවා. දැන් ළමවදී ගියා ඊළඟ තරුණ වයසට එළඹුණා. තරුණ වයසේදී සමාජ ආශ්‍රයයට වැටුණා මම. යහපත් සමාජයක් ඇති වුණොත් තැනකට වැටුණොත් ඒක හොඳයි. අර මොකද අර තියෙන ගිරව් දෙන්නෙක් මේ කතාවක් තියෙනවනේ. තාපසාරාමයට වැටිච්ච ගිරවයි හොරු අතර ඉන්න ගිරවයි. ඒකට එකම අම්මගේ කුසේ ආපු දරුවෝ නේ. එකම විතරනේ එකම ආපු දරුවෝ. ඒ වගේ දැන් අපේ දැන් මව් කුසෙන් බිහිවෙච්ච ඒ දරුවොත් අර ආකාරෙම තමයි. එතකොට මේ දරුවා තව ටිකක් කල මෙහෙම ගිහිලා ඉවරලා දැන් විවාහයක් වුණා. ප්‍රශ්න ආවා. ප්‍රශ්න අනන්තක්වත් එනවා. දැන් ඉවසගෙන ඉන්නවා. දැන් තාත්තා මිය ගියා. තාත්තා මිය ගියයින් පස්සේ දැන් මෙයාට එන ප්‍රශ්න විසඳ ගන්න බෑ. මෙයා කල්පනා කරනවා අපි තාත්තා හිටියා නම්. අන්නේ එතකොට දැන් මෙයාට අවුරුදු 50 55 අපි හිතමු පැනලා කියලා දැන්. තාත්තා හිටියා නම් කියලා හිතනවා. එතකොට මේ තාත්තා තපෝවෘද්ධ වෙන්න පුළුවන්. දැන් තපෝවෘද්ධ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම පොතපත කියවලා බාහිර දැනුම අරගෙන ලොකු බුද්ධියක් තියෙනවා. තපෝවෘද්ධ කියන්නේ. ඒතර එයාගේ උපදෙස් අපිට ගන්න පුළුවන්. දැන් අපිත් සමහරට දැන් උදාහරණයක් මගෙන් මේ දැනගන්න පුළුවන් සමහරට ඒ වගේ එක කෙනාගේ දැනුම අරගෙන අන්නේ දැනුම බෙදලා දෙන්න පුළුවන්කම තියෙනවා. අවවාද අනුශාසන කරනවා කියන්නේ මඟුල් ගලට ගිහලා අවවාද අනුශාසන කරනවා කියන්නේ ඒ වයෝවෘද්ධ තපෝවෘද්ධ කෙනෙක් ඒක කරනකොට එයා ඇසූ පිළිවෙත් ඇති දේවල් තමයි කියන්නේ. සහ ඒ පුද්ගලගේ ලොකු වටිනාකමක් තියෙනවා. ඒ වයෝවෘද්ධ කියන්නේ එයාට නැගිටලා යන්න බෑ, තමන්ගේ දෙයක් කරන්න බෑ, හොඳ හිතන්න බෑ. ඒක අවසාන කාලේ. ඒතකොට එයා විශ්වෙන් සමුදෙන්න කාලය වෙයි. ඔව්. ඉතින් ඒ නිසා දැන් ඔයගොල්ලෝ කතාවක් තියෙන තාත්තා මේ රජ කතාවක් මේක. මේ ඒ රජ කතාවේදී එක රජ කෙනෙක් හිටියා මෙයා හැමදාම මේ සිව්මහල් පවුලෙන් මේ එළිය බලනවා. බලනකොට හැමදාම මේ රජමාලිගාව ඉස්සරහින් වයසක මිනිහෙක් වෙනවා කිස් පැහිලා වයසයි. ඉතින් මෙයා යන මේ පස්සේ මේ රජුෝ කන්න මේ කැඩපති කියලා කියන්නේ
කැඩපත ළඟට ගිහලා මූණ බලනකොට රජුර දැක්කා මේ කොල්ලේ කෙස් පැහිලා තියෙනවා. ඉතින් අර වන්දි බට්ටකම් කරන ඉන්නවනේ. දැන් පුරෝහිතෙන් ඇහුවා මේ මගේ කෙස් ගහ පැහිලා තියෙනවා. ඇයි මේ පැහිලා තියෙන්නේ? පස්සේ කිව්වා මේ කෙස් ගහ පැහිලා තියෙන දෙවියන් වහන්සේ මේ ඔබ වහන්සේ හැමදාම සිව්මහල් කල්ුවෙන් මේ එළිය බලනවානේ. ඒතර මේ පාර යනවානේ කොල්ලේ පැහිච්ච මිනිහෙක් හැමදාම වයසක වයෝ මිනිහෙක්. ඉතින් එයාගෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. නිකන් බෝ වෙලා වගේ. බෝ වෙලා වගේ. ඉතින් රජු ඊට පස්සේ කවුරුන් දැන් මේකට මොකද කරන්නේ? ඊට පස්සේ මේ පුරෝහිත කියනවා අපි මිනිස්සු ඔක්කොම මරමු. වයසක මිනිස්සු. රජු කරා එහෙම කරොත් මට රජකම් කරන්න වෙන්නේ නැහැ. එතන වෙන විකල්පයක් නැහැ. එහෙමනම් අපි අඬබෙරයක් ගහමු. සියලුම කොල්ලේ පැහිච්ච වයෝවෘද්ධයට අපි කාලයක් දෙනවා. අපි මෙන්න මෙහෙම දෙයක් කරලා තිනවා. අපි පොකුණක රජුර නාන පොකුණ කියනවා අපි. පොකුණක තියෙනවා මේ කෙන්ඩියක් අපි හංගලා තියෙනවා. මේ කෙන්ඩි ගෙනල්ලා දුන්නේ කෙනෙකුගේ වයසක අම්මයි තාත්තා බේර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔක්කොම මේ මරලා දානවා කියලා. පස්සේ දැන් මේක පළ කරමින් පස්සේ ඈත පළාත්වල ඉන්න මේ රාජ්‍යවල ඉන්න ණය ඉන්න කට්ටිය ඒගොල්ලෝ ඒ කට්ටියට ගියා පුළුවන් කට්ටියකින් යන්න බැරි කට්ටිය ගමේ හිටියා. දැන් තාත්තයි පුතයි දෙන්නෙක් විතරක් එක ඉදර හිටියා. දැන් අර කට්ටිය ඔක්කොම දැන් ඒකට ගිහලා. දැන් තාත්තයි පුතයි ඉන්නකොට දැන් අර කලින් ගිය තරුණයෙක් තමයි මේ කියන්නේ. තරුණ පුතාට තමයි කියන්නේ මේ තාත්තා බේර ගන්න ඕන නම් මෙන්න මේ වැඩේ කරපන්. කියලා. ඉතින් පස්සේ දැන් කලින් හිටපු තරුණයෝ ගිහිල්ලා කපාරම් පයින්නවා. මොකද මේ පොකුණට. පොකුණ පාදලා කලම්බල මෑ කරනකොට බලනවා මේකේ අර කෙන්ඩිය තියෙනවා කියලා. කෙන්ඩිය නෑ. දැන් ඊළඟට දැන් මෙයා රාජපුතරන් ගිහිල්ලා තාත්තා තමයි ඝාතනය කරන්නේ. ඉතින් ඔහොම එක පවුලක් හිටියා තාත්තයි පුතයි විතර දෙන්න හිටියා. දැන් ඒ පුතාට තමයි තියෙන්නේ තාත්තගේ වාරේ ඊළඟට තාත්තක දැන් පුතා මගේ වාරේ හෙට. දැන් උඹනේ ගිහිල්ලා ගන්න ඕන පොකුණ තියෙන කෙන්ඩිය. උඹ ගිහිල්ලා බලපන් ඔතන ගහක් තියෙනවා කියලා. ওই ගහේ උඩ කෙන්ඩිය තියෙනවා. ওই ගහේ උඩ කෙන්ඩිය තියෙනවා. ඒ කෙන්ඩිය රජුලට ගිහින් දීපන්. පස්සේ මෙයා ගිහිල්ලා බැලුවා ඇත්තම ගහේ තියෙනවා. ගහ උඩ නැග්ගා. ගහ උඩ නැගලා අර කෙන්ඩිය මේ අරගත්තා. අරගෙන රජමාලිගාවට ගිහිල්ලා දුන්නා. දැන් කවුරුත් හිතුවේ නෑ දැන් මේක මෙහෙම දෙයක් වෙයි කියලා. පස්සේ රජුරු ඇහුවා මේක උඹ කොහොමද දැනගන්නේ? දැන් රජුරු පුරোহিත විතරයි. අපේ තාත්තා කිව්වා. තාත්තා ගෙන්නන්නේ රාජපුරුෂයව ගෙන්නුවා. ඊට පස්සේ රාජපුරුෂයා මේ රජුරු ඇහුවා ඔය ඔබ කොහොමද දන්නේ මේක මේ ගහුවල තියෙන කියලා? පස්සේ දේවයන් වහන්සේ මගේ මේ ඉහෙනිකට පැහුනේ නිකන් නෙවෙයි. බොහෝම අත්දැකීම් තියෙනවා කියලා විස්තර කිව්වා. ඉන් පස්සේ එදායින් පස්සේ අර තරුණ මේ වයසක අය ඝාතනය කිරීම සම්පූර්ණ නැතු ගියා. ඒ මේ රටේ හිටපු ඒ සියලුම දෙනාට ආදරෙන් සංග්‍රහ කරන්න පටන් ගත්තා. මේ හිස රැවුල පැහැෙනක වයසට යන කාටත් පොඩි කියලා ඒක තේරුම් ගත්තා. ඒක අපිට හිතා ගන්න පුළුවන්. දැන් විශ්වයේ කියන්නේ මිනිසුන්ගේ පාලනය විශ්වය හිත පාලනය කරනවා. දැන් මේ විශ්වයට විශ්ව ඥානයක් තියෙනවා. විශ්ව ඥානය කළ කට්ටිය. එතකොට දැන් ඔබතුමා අහුවා දැන් මේක ගන්නෙ කොහොමද කියලා. ඒක දැන් භාවනා යෝගීව ඉඳලා ගන්නත් පුළුවන්. දැන් හිත සැහැල්ලු කරලා, කය සැහැල්ලු කරලා, මනස සම්පූර්ණයෙන්ම සුදු කිරණ වලින් මේක පුරවන්න. ඒ සුදු කිරණෙන් පිරුවයින් පස්සේ අපි සුවයන් යෝජනා කරන්න ඕන. දැන් මම අද උදේ ගත්තොත් නම් අද දැන් මම උදේ නැගිටිනකොට 15 වෙනි සිතුවිල්ලක් තියෙනවා. එයා නිදාගෙන උදේ නැගිටිනකොට මම වෛරෙන් හිටියොත් මුළු දවසම වෛරෙන් ඉන්න පුළුවන්. ක්‍රෝධෙන් හිටියොත් ක්‍රෝධෙන් ඉන්න පුළුවන්. ඊර්ෂ්‍යාවෙන් ඊර්ෂ්‍යාවෙන් ඉන්න පුළුවන්. නමුත් මම අද මේ මොහොතේ ඉඳලා මම නිරෝගී වෙලා කියලා සුවයන් යෝජනාවක් හිත ඇතුළත් කරොත් අර ඒ නිරෝගී බව දෙන්නේ යටිහිත මහන්සි ගන්නවා පළවෙනි ඉල්ලීම ක්‍රියාත්මක කරනවා.
මම සතුට සිතක් දෙන්නේ. මුළු දවසම මම මේ දෙනවා හිතට සතුට ඇති වෙන කරුණු සිද්ධ වෙන්නේ. මගේ හිතේ බාල සතුට බාලා වෙන සිද්ධ නොවේවා කියලා අදිස්ථාන කරනවා. චේතනහම් වික්කවේ කම්මං වල. තමන් ප්‍රාර්ථනා කරන දේ තමයි මෙතන ලැබෙන්නේ. එතකොට දැන් සිත තමයි ප්‍රධාන වෙන්නේ සහ මූලික වෙන්නේ. මූලික වෙන්නේ. කියන්නේ මෛත්‍රිය කරුණාව ඒ ගුණාංග තියෙනවා. ඊළඟ කාරණේ තමයි දැන් විශ්වයෙන් දැන් අපි ධනෙ උපයනවා. මේ ධනෙ උපයනකොට මුදල් හම්බ කරන මුදල් එකතු කරනවා විතරක් කරනවානේ. එකතු කරන කෙනා දියුණු වෙන්නේ නැහැ. ඒ කියන්නේ හේතුව විශ්වයේ යම් දෙයක් දෙනවා නම් ඒක අපි විසි කරන්න. පැල කරන්න. ඒ පැල කරන දේ තමයි ඩබල් කරලා දෙන්නේ. ඒකට කියන්නේ කුණු වලට කුණු එකතු වෙනවා කියලා කියන්නේ අන්නේ කතාව. ඒතර එහෙම නැතුව කාටවත් පුළුවන් කමක් නැහැ දෙන්න නැතුව ගන්න. දැන් දෙන්න ඕනි දෙන්න ලැබෙන්න. ඔයක තමයි දැන් කිව්වේ මේ දානන් දගන් සද්දායි. දානයක් දෙනවා සද්ධාවෙන් දෙන්න ඕන. ඒක සීලය තියෙන්න ඕන. භාවනා යෝගී වෙන්න ඕන. දානන් දගන් සද්දායි සීලං රැකවන්ත සබ්බදා. එතකොට මේ ඒ සීලය රකින්න ඕන. ඊළඟ භාවනා යෝගී වෙනවා. භාවනා යෝගී වෙනකොට තමාගේ මනස ඇවිල්ලා තියෙන කුණු කන්දල් ඔක්කොම ටික ඇති වෙන. දැන් හිතේ තියෙන ඔක්කොගෙම තියෙන බොහෝ දෙනෙක් ගත්තොත් මේ රටේ විතරන ලෝක හැමතැනම ගත්තොත් තියෙන්නේ බොල්. හිතේ තියෙන බොල් දුවිලි පෙසලා හරින්න එපා. බොල් තියාගන්න බෑනේ. එහෙනම් හොඳ වීස්සොත් තමයි හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. හොඳ සිතුවිලි තිබුණොත් තමයි යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ. ඒකවල නිරෝගී වෙන්නත් අපි දැන් කොච්චර බෙහෙත් ගත්තත් ඒ බෙහෙත් වල නිරෝගී වෙන්න හේතුව නොවන හේතුව තමයි තමන් හිතන්නේ මේ බෙහෙත් ටිකේ වටිනාකම තේරුම් ගන්නේ නැහැ. බෙහෙත් ටිකේ වටිනාකම තේරුම් ගන්න නැහැ. බෙහෙත් ටිකේ වටිනාකම තේරුම් ගත්තා නම් මේක දිව්‍ය ඖෂධයක් වේවා කියලා මට පත්‍යං වේවා කියලා. දැන් දිව්‍ය ඖෂධයක් කියන්නේ හිතන්නේ පත්‍යං වෙන්න කියන්නේ. පත්‍යං වුණා මේ රෝග සුවපත් කරන්න මහන්සි ගන්නවා. යටි හිතත් නිතරම මහන්සි ගන්නවා නිරෝධ කරන්න. දැන් වෛරෙන් ක්‍රෝධ මේක එහෙමල් මට වැඩක් නැහැ මේකෙන් මට සෝයක් එන්නේ නැහැ කියලා කිව්වම නමුත් එයාගේ හිතේ තියෙන යම් බොල් වල ගොඩක් හිතෙන්තරම බාර ගන්න කැමති සෞම්‍ය දේ සතුටපත් වෙන දේ තමයි නිතරම හිත බාර ගන්න කැමති. ඒ යනවා තමයි අපිට ලැබෙන ප්‍රතිඵල. හොඳයි මිත්‍රවරුනි ඉතාමත්ම වටින රසවත් සාකච්ඡාවක් තමයි අපේ රත්නායක මහත්මයාත් එක්ක අපි දැන් මේ කරගෙන යන්නේ. රත්නායක මහත්මයා මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි මේ විශ්ව ශක්තිය සහ සබහා දහම අතර තියෙන සම්බන්ධතාවය මොන වගේ? ඔබතුමා කියවාගෙන තියෙන ආකාරයට. දැන් විශ්ව ශක්තිය කියන්නේ ස්වභාව ධර්ම කියන්නේ එක හා සමානයි. දැන් මේ ඉර හඳ අහස පොළව මේ උඩ යට එම කොටසක් තියෙන අෂ්ටලෝක ධර්මය කියලා. ඉතින් මේ අෂ්ටලෝක ධර්මයේ දැන් මම අර කලින් කිව්වනේ මේ දැන් මේක මේ මව් කුසේ ඉඳලා ළමයෙක් ඉපදුනායින් පස්සේ එන කරුණු ටිකක් කිව්වනේ. ඒත් ඒ කරුණු ටික ගත්තම මේ ස්වභාව ධර්මයයි විශ්ව ශක්තියයි කියන එක දෙකක් නෙවෙයි එකක්. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ බෝධි මූලේ වාඩි උනේ. එතන වාඩි වෙලා ඉවරලා උන්වහන්සේ එතනදී සත්‍යක්‍රියාවක් කරේ. ඒ බුද්ධත්වයේ ලබා ගන්න බුද්ධත්වයේ ලබා ගන්න සත්‍යක්‍රියාවක් කරේ. එතකොට මේ සත්‍යක්‍රියාව කරනකොට උන්වහන්සේට තද අවුවේ ඉන්නත් බෑ. තද උලඟේ ඉන්නත් බෑ. තද හීතලේ ඉන්නත් බෑ. හරි? එතකොට බෝධිය ගාවට ගියායින් පස්සේ ඕනම් පුද්ගලයෙකුට බෝධියක් ළඟ වාඩි වුණොත් පිදුල් ලබන එකක් වෙන්නත් පුළුවන් නොලබන එකක් වෙන්නත් පුළුවන්. එතන වාඩි වුණායින් පස්සේ අමුතුම සිසිලක් දැනෙනවා. ඒ කියන්නේ ස්වභාව ධර්මයෙන් දැන් ගහක යට හිට දාන සාමාන්‍ය උණ ගස් අපල ගස් යට මේ හිතුවත් එහෙම වෙනකන් නැහැ. නමුත් වෙනස් රූක්ෂ ගස් වල වාඩි වුණායින් පස්සේ ඒ ගස් වල තියෙන ශක්තිය අපිට දෙනවා. දැන් ගහකට හේතු වෙලා ඉන්න කෙනෙකුට අපිට දැනෙන අමුතුම ශක්තියක්. ඔව්. දැන් කොටිම කියනවා නම් පොයකට හරි එහෙම නැත්නම් වෙනත් අවස්ථාවක හරි ඔය වැඳුම් පිදුම් කරන බෝධියකට ගිහිල්ලා ඒ බෝධියක අත්තක නූලක් පටලවලා ඒ නූලේ අල්ලගෙන
තමන්ට මේ කරණීය සූත්‍රයේ හෝ මෛත්‍රී භාවනාව. ඒ කියන්නේ මේ අහං අවේරා හෝමි අභ්‍යාපජ්ජන්ද හෝමි අනීගා හෝමි සුඛියත්තන පරිහරාමි කියලා කියනවා. දැන් අපි හැම දෙයක්ම කරන්නේ යහපත නෙගෙන. ඒකට මේ බෝධියේ තියෙන ශක්තිය අපට ඇඟට දැනෙන්නේ. මේක මම අරන් තියෙන්නේ. මොනවාට අත්දැකීමක් තියෙනවා. ඔව් සිල් ගත්තාට පස්සේ නූල දිගේ එනවා මේ. දැන් ඔය පිරිත් කියනකොටත් හරියට ඒ පිරිත සජ්ජායනය කරනකොට නූල අල්ලගෙන පිරිත කිව්වොත් ඒ පිරිත් අහන අයට සාමාන්‍යයෙන් මේ නෝමල් කරන්ට් එකක් යනවා වගේ. නෝමල් කරන්ට් එකක් වගේ ඇඟට දැනෙනවා. ඒකට ඒ විශ්ේ ශක්තිය තමයි එන්නේ. නැත්නම් බෝකොලෙ මුකුත් නැහැ. නමුත් අර මෛත්‍රී කෙන්දේට ගහ කොළන් වුණත් එකතු. දැන් අපි ගත්තොත් එහෙම මේ ගහක් හදන්න දොඩංගස් දෙකක්ම කිව්වම අපි. නැත්නම් අඹ ගස් දෙකක් කියමුකෝ, අඹතල් දෙකක් කියමුකෝ. දැන් ගෙඩි හදන කාලේ ආවා. එක ගහකට ගිහිල්ලා අපි සෙට් කරනවා. හොඳට හැදෙන්න කියලා. ඊළඟට ගිහිල්ලා උඹ මැරියම් පුරපන් කියලා කරනවා. ඒක මෛත්‍රියයි සාපේදී ගත්තොත් අර සාපේට හුච්ච ගහ ඉක්මනට මැරිලා යනවා. මෛත්‍රියට හම්බෙච්ච ගහ මේ මෛත්‍රියට ලැබිච්ච ගහ ගෙඩි රසවත් ගෙඩි ලොකු ගෙඩි ලබා දෙනවා. ඒක අපේ සිතුවිල්ල තමයි මේ ඔක්කොටම තියෙන්නේ. ඒකයි කිව්ව වෛර සිතුවිලි මෛත්‍රී සිතුවිලි දෙක. දැන් අර ගහක් ගත්තොත් දැන් මම කිව්වේ බෝධීන් වහන්සේලා ගාවට ගිහිලා එතන බෝධි අත්යට බැඳලා නූල් අරගෙන අපි අර මෛත්‍රී කරන කර්ණිමේ සූත්‍රය ඕක කියනකොට ඒ වගේ ශක්තියින් ඉන්නේ අර විශ්වයේ කිරණ සෞම්‍ය කිරණ අපව අපටම බෙදෙනවා. දැන් ඒක තමයි මේ සිද්ධ වෙන්නේ සෞම්‍ය කිරණ අපට බෙදලා. විශ්ව කිරණක් ගන්න. ඒ කියන්නේ දැන් අර අතන බුදුරජාණන් වහන්සේ ගැන ඔබතුමා කතා කරන්නේ මතක් කරන්නේ. ඒකට එතනදී සාමාන්‍ය දැන් බුදුහාමුදුරන් වහන්සේට බුද්ධත්වයේ ලබා ගන්නට කියන්නේ විශ්වයේ තිබෙනා වූ යම්කිසි ශක්තියක් බලපෑම. ඒ ශක්තියින් ඒ කියන්නේ බෝගහට ඇවිල්ලා බෝගහෙන් බුදුරජාණන් වහන්සේට දැන් මේ බුදුරජාණන් වහන්සේ ධර්මාසනේ වජ්‍රාසනේ පොළොට ආකර්ෂණය. ඔව්. නිකහට එර්ත් එක වගේ. එතකොට මේ මහා පොළොවේ තියෙන ශක්තියත් උන්වහන්සේගේ ශරීරෙට දුන්නා. ඒ ශරීරය දුන්නායින් පස්සේ තමයි මේ බුද්ධ ශරීරය කියලා වර්ණවත් වෙනවා. එතකොට මේ ඒක රැස් වී දෙනවා. ඒ ශරීරේ මේ කියන්නේ ඒ කිරණවල උපරිම පිට කරනවා. ඔව් ඒ කියන්නේ විශ්වයේ තියෙන ශක්තියෙන් බෝගස උරාගෙන ඔව් එතනින් එන සෞම්‍ය කිරණ ඔව් බුදුරජාණන් වහන්සේට ලැබෙනවා. සිරුර ලැබුණා. ඒ ලැබුණායින් පස්සේ තමයි උන්වහන්සේට අර මේ සම්මා සම්බුද්ධ ලබා ගන්න ඒ අර කිරණ සෞම්‍ය කිරණ විශ්ව ශක්තිය ඔක්කොම ලැබුණා. කියන්නේ විශ්ව ශක්තිය තියෙනවා. දැන් ඒ ශක්තියෙන් ගත්තොත් අපි දැන් සමහරක් ඉන්නවානේ විශ්වයේ මේ ඇඟ තියෙනවා මහාත තියෙනවා. නමුත් ශක්තිය නැහැ. ඊළඟ ඇඟ නැහැ කිට්ටුම කිට්ටු නමුත් ශක්තිය තියෙනවා. ඒ කියන්නේ මේ විශ්ව ශක්තිය ලැබෙන හැටි. ඒක අඩු වැඩි වශයෙන් තමයි දෙන්නේ. කියන්නේ පුද්ගලයාගේ හැටියට ඒක යා කරන ඒ ආකාරය. දැන් බලන්න දැන් මෙතන ගත්තොත් දැන් අපි මේ ආශ්‍රය කරන සමාජය ගත්තොත් මේ අන්ධයෝ ඉන්නවා, බිහිරියෝ ඉන්නවා, අබ්බගාතයි ඉන්නවා. නොයෙක් ආකාරය ඉන්නවා. ඒතකොට ඒ ආකාරයෙන් උපදින්න විශේෂ තියෙන ශක්තිය වල දින දුර්වලතාවයක් උතන තියෙනවා. ඒත් එයා පාප කර්මයක් කරලා තියෙනවානේ. ඒ වැරද්දට මේ දඬුවම් දීලා තියෙනවා. දැන් විශ්වයේ එක හා සමානව පවතින මේ දඬුවම් ලැබෙන්න හම්බෙන්නේ නැහැ එක විදිහට ඉන්නේ. ඔව්. ඒ දඬුවම් දෙන කට්ටියක් ඉන්නවා ඉවත් කරන කට්ටියක්. දැන් මම දැකලා තියෙනවා මේ මම එක්තරා ගෙදරකට ගියා. දරුවෙක් හිටියා. මේ දරුවෝ වයස 14යි. ඊට පස්සේ මේ මම ප්‍රතිකාරයක් කරා. ප්‍රතිකාර කරලා ඉවරලා ඒ වතාවේ ආවා. පහුවදා මං ගියා මේ ඊළඟ සතියේ ගියා. ඊළඟ සතියේ ගියායින් පස්සේ මෙයා හරියට මේ ගහක පිටරලා කඩිපැත් දැම්මා වගේ හිටියේ. පස්සේ කොහොම හරි මේ එතන ගිහලා මං බල්ලේ ඉවරලා මං කව කණ්ණාඩියක් ගේන්න කියලා. කණ්ණාඩියෙන් මම මූණ පෙන්නුවා.
වාඩි කරලා මූණ පෙන්නනවා. ඔය ජීවිතේට වාඩි වෙච්චමයි. පුදුම සතුටකින් hina වෙන්න පටන් ගත්තා. පුදුම සතුටකින් hina වෙන්න පටන් ගත්තා. දැන් මොකද කරන්න ඕන? මම මේ ඔයගොල්ලෝ මේ කැපකිරීම ටිකක් කරන්න ඕන කියලා. මම ඔයගොල්ලෝ ඔක්කොම එකතු වෙලා තමයි මේ පාප කර්ම කරලා තියෙන්නේ. ඉතින් මේක සංසාරේ යන්න පුළුවන් ආපහු. ඒ නිසා මේ දරුවා මේකෙන් මුදවන්න ඕනේ. 100ක් මම කියලා කියන්නේ නැහැ. නමුත් දරුවා මුදවන්න නම් ඔබලා පළමුව කරන්න ඕන මස් මාංශ කෑමෙන් වළකින්න. දෙවෙනි එක තමයි බෝධි පූජා ටිකක් කරලා විසඳ යන්න බාරයක් වෙන්න ඒටි කරලා. නමුත් ඒගොල්ලෝ මේ මගේ කීම පිළිගත්තේ නැහැ. කොහොම හරි ගිය අවුරුද්දේ නැත්තම් ඉස්සෙල්ලා අවුරුද්දේ ළමයා නැති. හොඳයි රත්නායක මහත්මයා, ඔබතුමා ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදියෙක් වගේම වෙද මහත්මයෙක්. මේ රෝගීන් සුවපත් කරන්න ඔබතුමා විශේෂ ශක්තිය පව ප්‍රයෝගී කරගන්නවා. කොහොමද මේ විශේෂ ශක්තිය තුලින් රෝගීන් සුවපත් කරන්නේ? දැන් පළමුව විශ්ව ශක්තිය කියන්නේ මම මගේ දෑතින් පිට කරන රශ්මිය. ඒ රශ්මිය එන්නේ ඖෂධ බලයකුත් එක්ක එන්නේ. ඒක මට කියන්න බෑ මොන ඖෂධද කියලා මට කියන්න බෑ. නමුත් දැන් මගේ අත් දෙක කිට්ටු කරලා ඒ රශ්මිය දෙනකොට අරයගේ තියෙන ඒ අර මේ සිතුවිලි ටිකක් ඒක සිතුවිලි මේ සම මට්ටම මතින් දැන් මම සනීප මටයි දෙකම් කරන්නේ මම සනීප වෙන කියලා හැඟීම ඇති වෙන්න ඕන. නැත්තම් අපි අර මේ මඩවලකට මේ වතුර කරත් මඩ ඉවර වෙන්නේ නැහැ. ඒ වගේ වෙනවා. ඒතර විශ්වයේ ඒ කිරණ තමයි අපි දෙන්නේ. ඒ කිරණ දෙනකොට අර ශරීරයේ තිබුණු ඒ දැන් මනසින් ඉඳලා මම පටන් ගන්න කියන්නේ ඔළුවේ ඉඳලා පටන් ගත්තම ඒක පල්ලයට ගේනවා. එතකොට ඒ වාගේ මේ රෝගියාටත් දැන් ලී ගමන දුරවල නම් ඒ නහර මේ අර හැකිල්ල තියෙනවා නම් ඒ හැකිලිච් එක නහර ප්‍රකුල්මත් වෙන කටියක් දැන් වකුගඩුවකට ඒ ප්‍රතිකාරය කළොත් දැන් අපි හිතමු දැන් මේ මගේ මත කියන්නේ වකුගඩුවකට අත තියලා ඉවරලා මේ අතින් මෙහෙම ටිකක් කරකවනකොට වකුගඩුව ඇතුළ කැළඹෙනවා. වකුගඩුවේ දැන් ඒ රෝගියා කියනවා මේක දැන් මේ කැළඹෙනවා වගේ දැන් අපිට. දැන් එතකොට අර වකුගඩුවේ තියෙන බැඳිලා තියෙන මෙහාට ඔක්කොම අයින් කරන්න. ඒක මුත්‍රාත් එක පිට කරනවා බැඳලා තියෙන. ඒකට පොඩි අපි බෙහෙතකුත් දෙනවා සුළු බෙහෙතක් දෙනවා. ඒක දුන්නායින් පස්සේ සම්පූර්ණ වකුගඩුව ක්ලියර් වෙලා ආපහු මේ රුධිර දාවනේ ඔක්කොම ටික වෙනවා. දැන් මනස ලෙඩ වුණයි කියන්නේ කෙනෙක්ගේ මනස ලෙඩ වුණොත් බෙල්ලෙන් පල්ලේ අනිවාර්යයෙන්ම රෝගෙ එනවා. බෙල්ලෙන් පල්ලේ අනිවාර්යයෙන්ම රෝගෙ එනවා. ඉතින් ඒ රෝග මේ නිසා තමයි මනස පිරිසිදුව තියාගන්න. මනස හිත සිතුවිලි හොඳින් තියාගන්න. එහෙම නැතු මනසට පීඩා දෙන්න කායික වශයෙන් වැටෙනවා. දැන් හුඟක් රෝගීන් ගත්තොත් එහෙම මනසෙන් තව මානසිකව තමයි හුඟක් පීඩා වෙන්නේ. ඉන්න තමයි දැන් ඔතන කියලා තියෙනවා මට හම්බුණ පොතක් මේ මනෝ විකාර 6ට ප්‍රතිකාර කියලා. මම රජයේ එක්තරා කන්තෝරක වැඩ කරනකොට මම විතරට හිටියේ ක්ලාක් කෙනෙකුට මම විතර හිටියේ. මම මේ සෞඛ්‍ය කාර්යමලට අයිති නෑ. නොඑක් ප්‍රශ්න ආවයින් පස්සේ මට ගඳ පීනස ආවා. දැන් මට මේක උහුලන්න හරි අමාරුයි ගඳ පීනස. ඊට පස්සේ දැන් ඒ ප්‍රශ්න වලට විසඳුමක් මම හෙව්වා හරියන්නේ නැහැ මාරුමුත් ඉල්ලුවා හරියන්නේ නැහැ. මේ ඊට පස්සේ මම ග්ලාස් පෑඩ් එකකින් යටින් දැම්මා ලියලා මේ වහාම මෙතනින් මාරු. කියලා. වගේ මාසෙකමාරක් දෙකක් යනකොට මට ඒ මාරුව හම්බුණා. එතනින් මාරු වෙලා ගියායින් පස්සේ රෝගේ නැහැ. ඒතර මනසේ පීඩාවනේ තියෙන්නේ. එතකොට දැන් බොහෝ දෙනෙකුට ගෙදර ප්‍රශ්නයි ආර්ථික ප්‍රශ්නයි අර ප්‍රශ්න මේ ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න ඔක්කොම ටික ආපුවම මනස රිදෙනවා. මනස රිදෙනායින් පස්සේ බෙල්ලෙන් පල්ලෙහා තමයි රෝග ඇති කරන්නේ. ඉතින් ඒකට ඒ අර මනෝවෛද්‍ය ප්‍රතිකාර ඒක හඳුනාගෙන
ඒක දීලා එයාගේ මනසත් එක්ක හදලා ප්‍රතිකාර කරනවා නම් මෙච්චරම රෝගීන් සංඛ්‍යාවක් ඉන්නේ නැහැ. මෙච්චර රෝගීන් සංඛ්‍යාවක් ඉන්නේ නැහැ. දැන් ওই මල් ළඟට එන අය හුඟක් දෙනෙක් දරුවෝ සලකන්නේ නැහැ කියලා එන්නේ. දරුවන්වත් නැහැ. නමුත් දරුවෝ මොනවා හරි දෙයක් දුන්නොත් ඒ දෙමාපිය දෙන්න බාර ගන්න සතුටේ. නමුත් දරුවෝ දකින්න නම් ඒකත් සතුටක්. බැඳීමක් වෙන්නේ. දැන් ඒ අර දරුවෝ දකින්න නැතිකම මේ ඒ බැඳීම අලුත් කරගන්න තමයි එන්නේ. ඒකට අර දරුවෝ ළඟට આવොත් එහෙම ඒක මේ රෝග ගද්දට සනීප වෙනවා. ඊළඟ කාරණේ තමයි දැන් ওই වාත අමාරු හැදෙන අම්මලා ඉන්නවනේ. ඔය අම්මලා මේ දැන් ගෙදර ඉන්නවා කියමුකෝ අපි දුවක්. තමන්ගේ දුව ළඟ තමයි ඉන්නේ. ඉතින් අම්මට වාත අමාරු හැදෙනවා. වාත අමාරු හැදුනායින් පස්සේ අර පිටේ ඉන්න දුව එනවා. පිටේ ඉන්න දුව ගෙදර ඇවිල්ලා අම්මගේ තෙල් ටිකක් ගාලා අතුල්ලා එමෙතේ කරනවා. දැන් අම්මට සනීප. ආයෙ මාස 3ක් විතර ගියාම ඔන්න ආයෙ වාත අමාරු ආයෙ. ඊට පස්සේ කියනවා අක්කට ලිමක්වත් දාන්නකෝ මේ මට සනීප නැහැ කියලා. එතකොට දැන් අරයා හිතන්නේ මොකද? හිතන්නේ අර දුව ප්‍රතිකාර කරොත් දුව තෙල් ටිකක් ගාවොත් අර හැමදාම දකින්න කුලගේ කර්මලි සුදු පාටයි කියනවා. නමුත් අර වැඩිම තමයි ගෙදර ඉන්න දුව කරන්නේ. නමුත් හිතේ තියෙන මේ ආදරේ එක පැත්තක යොමු වෙලා එයා ගැන තියෙන මේ දෙන්නගතකම වැඩිුණාන් පස්සේ අර දුව වෙනකල් ඉන්න බලාගෙන ඉන්නවා. නමුත් ජීවිත කාලෙම සමහරට මේ දෙමාපියන් සලකන්නේ අංගවත් දෙන්න සලකන්නේ නමුත් අවසාන මොහොතේ සල්ලි මුදල් තියෙන ඉඩකඩම් මේ හුඟක් තියෙන අය අම්මා මැරෙන්න නැත්නම් තාත්තා මැරෙන්න ඕන මෙන්න කියනකොට කවදාකවත් ගෙනල් දුන්නේ නැති කෑම ගෙනල් දීලා තාත්තා කන්න මේ ලොකු දුව කවන්නේ පොඩි පුතා කවන්නේ පොඩි දුව කවන්නේ මරණ මොහොතේ කවන්න ගියට වැඩක් නැහැ ජීවිතේ නතර ඉන්න කලකන්නේ. ඔව්. ජීවිතේ ඒක තමයි වැඩිපුර මානසික රෝග හට ගන්න හුඟක් සබ්බේ සත්තා උම්මත්තිකා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. උන්වහන්සේ මේක දැනගෙන. ඒකයි කිව්වේ මේ මහාන වෙලා හිටියත් දෙමාපියන් උපස්ථාන කරන්න. දෙමාපියෝ රැක ගන්න. දෙමාපියෝ නැත්තම් දරුවෙක් නෑ. ඉතින් අපි නිතරම කල්පනා කරනවා දැන් අපේ මනස කියන හිත කියන එක සැහැල්ලු කරගෙන පිරිසිදුව තියාගත්තොත් අපට හුඟක් රෝග වලින් මිදෙන්න පුළුවන්. දැන් මගේ වයස අවුරුදු 75යි කියලා කමක් නැහැ නේ. 75යි. දැන් අවුරුදු 30කින්වත් මම වෛද්‍යවරයෙක් ගාවට ගිහලා බෙහෙත් කරන්නේ නැහැ. ඒකට හේතුව මම මෛත්‍රී සිතුවිල්ලෙන් ඉන්නේ මම ගන්න බලාගෙන වැඩ කරන්නේ නැහැ. නුදුන්නොත් ගන්න නැතුව ඉන්නෙත් නැහැ. මම රක්ෂාවක් කරන ජීවත් කරලා. නමුත් තව කෙනෙකුට පීඩාවක් දීලා ගන්නේ නැහැ. දැන් බොහෝ දිනවල සල්ලි වැඩිපුර වැය කරායින් පස්සේ මට මෙච්චර ගියා. දැන් දරුවොත් මේ ලක්ෂ ගණන් වියදම් කරලා කියනවා. ඒත් බේර ගන්න බෑ කියනවා. ඒ කියන්නේ දැන් මේක වියදම් කරේ අවබෝධයක් නැතිකම නිසා. අවබෝධයක් නැහැ. ඒ අවබෝධයක් නැති නිසා තමයි මේක මේ වියදම් කරේ. ඉතින් අම්මගේ සිතුවිලි ටික නැත්නම් තාත්තගේ සිතුවිලි ටික යහපත් නම් අර බෙහෙත් වල තියෙන ඒ ගුණය සම්පූර්ණයෙන්ම දෙනවා. ඊළඟට ඔය භූත බලපෑමක් නැත්තම් ඒ බෙහෙත් හරි දැල්නවා. ඒ වගේ බලපෑමක් තියෙනවා. ඒ බෙහෙත් වල සාරය උරා ගන්නවා. අර රෝගියා පල්ලෙන් බස්සන. ඒ නිසා විශ්ව ශක්තියට කරන්න පුළුවන් කාර්යයක් තමයි අපි මෛත්‍රික සෞම්‍ය කිරණ පිට කළා මෛත්‍රී සාගත තුලින් ප්‍රතිකාර කරනවා. ඒක කෙලිම මනසට තමයි බලපෑම් මෙල්ල කරන්නේ. මනසට බලපෑම් මෙල්ල කරන්නේ. සහ රෝගියාගේ හිත තුළත් මොකක් හරි විශ්වාසයක් තියෙන්නට ඕන. ඔව්. හොඳයි රත්නායක මහත්මයා මගේ අවසාන ප්‍රශ්නය තමයි මේ විශ්ව ශක්තිය ඕනෑම මිනිසෙකුට ලබා ගන්න ළඟා කරගන්න හැකියාවක් තියෙනවද? ඒ වෙනුවෙන් අපි මොනවද ඇත්තටම කරන්න ඕනේ? දැන් මම උතුමාට කිව්වා කලින් විශ්ව ශක්තිය ගන්නවා කියන එක ලෙහෙසි නෑ. කෙනෙක් ඔය රෝගීන් සුවපත් කිරීම ඊළඟ මනස තේරුම් ගැනීම ওই දේවල් අපි මේක ආත්ම ගණනාවක්ම පුරුදු කරෙන්න ඕනේ. දැන් බෝසතාණන් වහන්සේ අසංකේය කල්පයක්
අසංකේය කල්පයක් මේ පෙරම් පුරලා තමයි දුක් විඳලා තමයි උන්වහන්සේ බුද්ධත්වයට පත් වුනේ. ඒ වගේ මේ විශ්ව ශක්තිය කියන එකත් විශේෂ සෞම්‍ය කියන ගන්නත් ඒක සෑහෙන කාලයක් පින් කරලාම තියෙනවා. අර හොඳ මේ හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වань කියලා කතාවක් තියෙනවා. එතකොට ඒ දෙවියන්ගේ තියෙන ආකර්ෂණයක් මේකට එන්න ඕන. ඒගොල්ලන්ගේ පැහැදීම තියෙනවා. ඒක කියන්නේ දැන් උතන ඒක පැහැදීම නැත්තම් ඒගොල්ලෝ පවට ලැබිනම් ඒගොල්ලෝ කැමති වෙන්නේ නැහැ. දැන් පිනත් එක්කම ඒගොල්ලන් ඕන තියෙන පව් කරන අය මේ සතුටින් ඉන්න පුළුවන්කම තියෙන පින් කරන අයට අපි දැන් හිතනවා මේ සල්ලි තියෙනවා මාර ටිකක් බොනවා මේ වියදම් කරනවා නටනවා ඒවා කරනවා කියලා. නමුත් එතන මේ සතුටක් නෙවෙයි තියෙන්නේ. ඒක සතුටක් නෙවෙයි තියෙන්නේ. ඊයර කරන්නේ එකක් සමාජයට පෙන්වන්න කරනවා අපි වියදම් කරනවා මෙහෙම දෙයක් කරනවා කියලා. අනිත් එක තමන්ගේ හිතේ තියෙන යම් ප්‍රශ්න වලට වහගන්නත් ඒ ටික කරනවා. මොකයි හේතු තියෙන්නේ? ඒ නිසා මේ විශේෂ ශක්තිය ගන්න අපි උඟක් හින්දාම් කරන්න ඕන. අපි සතුටටපත් වෙන ඒක සන්තුෂ්ටි පරමදන් කියලා අපි සතුටටපත් වෙන්න. අපි සතුටින් ඉන්න ඕනේ අපේ මනස උද්දීපනය කරගන්න නම් මොන හරි භාවනා ක්‍රම තියනවද මහත්මයා? ඊළඟට මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. දැන් හුඟක් දෙනෙක් බොහෝ දෙනෙක් භාවනා කරනවා කියලා කියනවා. මම අනුරාධපුර ශ්‍රී මහබෝධි ළඟට ගිහිල්ලා ගියා උද්දේ. තව උපාසක අම්මලා හිටියා උපාසක මහත්තුරු හිටියා. ශ්‍රී මහබෝධි ඉදිරියේ මම වාඩි වෙලා මම මේගොල්ලන්ට කිව්වා අපි කර්ණීය මෙත් සූත්‍රයේ 7 වතාවක් කියමු. මාත් එක පළවෙනි වතාව කියන්න ඊළඟට ඔයගොල්ලෝ හිතින් කියන්න කියලා මම කිව්වා. පස්සේ මම එතෙන් ගිහිල්ලා මම මේ භාවනාව කරනකොට විනාඩි 3ක් ගියේ නෑ. අරගොල්ලෝ කවි කියන්න පටන් ගත්තා. ඊළඟ අපේ විනාඩි 45ක විතර තමයි කාලයක් තිබුණේ. දැන් මගේ හිත කිව්වා මේ කාලය මට මෙහෙමයි දැන් හරි කියලා බලනකොට මල්ලක වාඩි වෙලා හිටපෙක් කෙනක් නෑ. අරගොල්ලොත් නෑ. ඒක හේතුව මොකද දන්නවද? හේතුව ඒගොල්ලන්ට ඒ අර ශරීරයේ ඉන්න ඒ භූත කොටස් මේ මෛත්‍රී කරන්න දෙන්නේ නැහැ. පස්සේ මම ඒගොල්ලන්ට කිව්වා ඒක අපිවත් දන්නේ නැහැ කියලා. කරන්න දෙන්නේ නැහැ. දැන් ඔය අපි දැන් හුඟක් දුරට හිතනවානේ මේක මන් ලබපු අත්දැකීමක්. ඒ අත්දැකීම තමයි සමාධිගත වීම කියන එක. මම මේ කතානායක නිලනිවාස ඉස්සරහා සුගත භාවනා මධ්‍යස්ථාන තිබුණා. ඔය සුගත භාවනා මධ්‍යස්ථානට ගියා. පස්සේ මම මේ දැන් කමටහන් දෙන්න උපාසක මාතාවෝ හිටියා. මේගොල්ලෝ කමටහන් දීලා ඉවරලා දැන් අපි මීටින් එකට ගෙන්නවා. මමත් කොහොමද හිටියේ 30ක් විතර ඉන්න ගොඩනැගිල්ල හිටියේ. පස්සේ මම හිතලා මට කමටහන් දුන්න ඒ උපාසක මාතාවෙන් මම ප්‍රශ්න දෙකක් අහුවා. ඒ ප්‍රශ්න දෙකට මම උත්තරයක් දුන්නේ නැහැ. ඉන්පස්සේ මේක කොහොම හරි මේ විහාරස්ථානයේ ඉන්න නායක හාමුදුරුවෝ යන ළඟට ගියා මේක. පැයක් විතර ගියා. ඉන්පස්සේ මාව මට කතා කරලා ඇවිල්ලා ඒ උපස්ථාන කරන අය ඔබතුමා ඔතන තියන්න එපා කිව්වා. ඊළඟ එකන් ගිහලා මම කාමරෙට තියා. කාමරෙට තියලා දැන් මම තනියෙන් කාමරේ ඉන්නේ. කොහරි පාන්දර ගෙඩි ගහලා කරන 3:00 විතර ගෙඩි ගහන. අත් මම ගිහලා මොනකට හොදන්න මම භාවනා කරන්න වාඩි වුණා. ඒ භාවනා කරන්න වාඩි වුණායින් පස්සේ මගේ මනස නෑ. ඉඳගත්ත විදිහටම පාන්දර 4 ඉඳලා දවල් 11යි කාලෙකල් හිටියා. ඒ අතරතුර කාලේ කවුරු හෝ ඇවිල්ලා මගේ උදේ දාන එකයි ගිලන්පස්සේ ගා ඔක්කොම ගෙනත් දීලා වහලා ගිහිල්ලා තිබුණා. මම දන්නේ නැහැ. දොර අරගෙන ඇවිල්ලා. මම දන්නේ නැහැ. පස්සේ මම හිටියේ කොහෙද? විඥානේ නැහැ. විඥානේ පහ වෙලා ගිහිල්ලා. 11යි කාලේ තමයි මට ආපහු විඥානේ මගේ ශරීරය ඇතුළට ආවා. දැන් කෙනෙක් මිය ගියා කියන්නේ විඥානේ යනවා. එතකොට දැන් සමාධිගත වෙනවා කියන එක ගත්තොත් එහෙම ඒ සමාධිගත වුණායින් පස්සේ
හරියට සමාධිගත වුණොත් එහෙම මේ බෝසතාණන් වහන්සේ ආලාර කාලා උද්දකරාම ළඟට ගිහිල්ලා මේ නේව සංඥා නා සංඥා මේ ওই සංඥා වලට කියන්නේ උන්වහන්සේ බොහොම කෙටි කාලෙකින් ගියා. ඒ සංඥා වලට ගිහිල්ලා අන්තිමට ඔක්කොම අත්හැරලා. නේව සංඥා නා සංඥා කියන්නේ ඒ නේව සංඥා නා සංඥා කියන්නේ ගිහිල්ලා උප්පත්ති ලබන්න පුළුවන් බ්‍රහ්ම ලෝකෙ. ඒ බ්‍රහ්ම ලෝකේ උපදින්න පුළුවන්. ඒක කඳ තියෙනවා සංඥා නැහැ. ඊළඟ සංඥා තියෙනවා කඳ නැහැ. හරි. එතකොට මේ ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේක ප්‍රතික්ෂේප කරන්නේ. ඒ නිසා මේ මධ්‍යම ප්‍රතිපදාවට ආවා. ඒ මධ්‍යම ප්‍රතිපදාවට ආවයින් පස්සේ එතන මනස තැම්පත් වෙන තැනකට. සම්මා දිට්ඨි සම්මා මේ වාචා කම්මන්ත ඔය ඔක්කොම එන පල්ලෙහාට යනවාට ඒ පල්ලෙහාට ආවම අන්තිමට තියෙන සමාධිය. නිවනවා. නිවිච්ච බව. ඉතින් එතකොට අර මනසේ තියෙන බොල් දුවිලි ඔක්කොම ඉවත් වෙලා නරක දේවල් ඔක්කොම ඉවත් වෙලා මනස ප්‍රභාස්වරම කියන්නේ ඒ ප්‍රභාස්වර තත්වයට පත් කරනවා. බොහොම අමාරුයි. අපි දැක්කා මේ වවුනියාවන් ගිහිල්ලා මට මේ තැන මතක නැහැ මේ තැනකට ගියා අපි ඒ මේ ලින් විහාර තියෙන තැන ගල් ගුහාවල භාවනා කළා හාමුදුරුවන්ගේ ඇටසැකිලි හිම තියෙනවා. ඇටසැකිලි හිම තියෙනවා. නමුත් ගිහිල්ලා. එතකොට කඳින් වෙන් වෙච්ච ගමන් සැකිල්ල තියෙනවා සැකිල්ල අන්ත ඔක්කොම ගිහිල්ලා. විඥානය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔතන මේ පඤ්ඤා උදපාදි කියලා කිව්වා. ඒතර ප්‍රඥාව තමයි මේ උදා කර ගන්න ඕන සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබාගති ප්‍රඥාව උදා කළා. ඒක පෙර කරුණු දැන ගැනීම අතීත කරුණු දැන ගැනීම එහෙම ඔක්කොම දැනගත්තා ප්‍රඥාව. ඒ කියන්නේ සම්පූර්ණ මේ විශ්වයේ යාන්ත්‍රණය සම්පූර්ණ උන්වහන්සේගේ මේ මනස තුළ වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් අපිට එහෙම කරන්න බෑ මොකද හේතුව. නමුත් අපිට ආරම්භයක් විදිහට පියවරෙන් පියවර ඉදිරියට යන්න හැකියාව තියෙනවා. හොඳයි. මේ පුළුල්ලු මාතෘකාවේ ඊ타මත්ම සියුම් කොටසක් ගැන තමයි අද රත්නායක මහත්මයා අපි කතා කළේ. ඉතින් අද වැඩසටහනත් සාර්ථක කරගන්න අපිට පූර්ණ සහයෝගය ලබා දුන් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පී.බී. රත්නායක මහත්මයාට අපි නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන් මහත්මයා. ඉතින් මේ පුළුල්ලු විශ්වයේ ඇති සෞම්‍ය කිරණ මගින් ඔබගේ ජීවිතය සූපත් කරනු ඇති. එය හරිම විදිහට ලබා ගන්නට ඔබත් උත්සාහවන්ත වන්න. ඉතින් එහෙනම් අපි තවත් දවසක හමු මිතුවරුනි. එහෙනම් ඔබට සුබ දවසක් වේවා.